අදත් ආදරෙන් මම ඔයාලව මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගේන්නේ මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක කොහොමද සැමරුවේ කියලා. මම හිතනවා අදත් මගේ මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා ආදරෙන් හැමෝම එකතු වෙයි කියලා. මේ මැයි 16 වෙනිදා උදෙන්ම ඉතින් මං කිරිබත් එකක් හදාගෙන උදෙන්ම කෑම ටික ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. හැබැයි ඉතින් මම අද කෑම හදන වීඩියෝ නම් මොකුත්ම අරගෙන එන්නේ නැහැ. මම මේ සැලඩ් එකක් හදන විදිහ විතරයි ඔයාලට අරගෙන එන්නේ. මොකද මට ඉතින් ගොඩාක් වැඩ තනියම කරගන්න ඕන නිසා මං ඉතින් අද වීඩියෝ කරගත්තේ නැහැ. අද හවසට ඉතින් පොඩි පාටියක් ලෑස්ති කරගෙන තියෙනවා. මොකද හස්බන්ඩ්ගේ ලොකු අයියාගේ වයිෆ් තව ඉතින් කට්ටියක් එනවා කිව්ව නිසා මං ඉතින් එයාලට පොඩිවට ඉතින් කෑම ටිකක් අද ලෑස්ති කරගන්න ගමන් මේ. මම මේ සැලඩ් එක කොහොමද හදාගත්තේ කියලා ඔයාලට කියන්නම්කෝ. මම මේ ඉස්සෙල්ලාම ලොකු ලුණු ටිකක් කපාගෙන මේ තියෙන්නේ. ඊට පස්සේ මම මේ කොත්තමල්ලි කොළ ටිකක් කපා ගත්තා. මන් දැන් මේ එකතු කරේ ගම්බිරිස් කුඩු ටිකක්. ඒ වගේම රස අනුව ලුණු ටිකක්, සීනි ටිකක්, ඊට පස්සේ කිරි ටිකත් එකතු කරගෙන මම හොඳට කලවම් කර ගන්නවා මේ ටික. මම මේ සැලඩ් එක හදාගත්තේ අනිත් කෑම ඔක්කොම හදලා ඉවර වෙලා අන්තිමටම. ඊට පස්සේ දෙහි ටිකකුත් එකතු කරගෙන මම මේ සලාදේ හදාගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ රසම රස සැලඩ් එකක් ලේසියෙන්ම හදාගන්න. නෑනලා ඉතින් හවසට එනවා කිව්ව නිසා මං ඉතින් කට්ලට් ටිකකුත් මේ වෙලාවේ බැදගත්තා. ඇත්තටම මට අද ඔයාලට කියන්න ඕනේ මොකද මට අද ගොඩාක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද හස්බන්ඩ්ුත් අද හරිම සතුටින් හිටියේ. ඒ වගේම මමත් එහෙමයි. ඒක නිසා මම වීඩියෝ කරනවට වඩා අපි දෙන්නගේ සතුට ගැන හිතලා වැඩි ඉතින් වීඩියෝ කරන්න ගියේ නැහැ. නෑනලත් එක්ක නංගි කෙනෙක් ආවා. එයා තමයි වීඩියෝ ෆොටෝ ටිකක් මට අරගෙන දුන්නේ. ඉතින් මම ඔයාලට ඒ ටික මේකට ඇඩ් කරන්නම්. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක අවසාන වෙනකල් බලයි කියලා. ඉතින් හැමදාමත්ම වගේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ channel එකත් එක්ක අලුතෙන් එකතු වෙන්න කවුරු හරි ඉන්නවා නම් මම ආදරෙන් ඉල්ලනවා ඔයාලටත් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට හස්බන්ඩ්ගේ ලොකු අයියාගේ වයිෆ්, එයාගේ අක්කා, තව ඉතින් නෑ වෙන කට්ටියක් ඉතින් ඔය ඔක්කොම අද ආවා. ඉතින් හස්බන්ඩ් හරිම සතුටුයි. මගේ හස්බන්ඩ් එයාගේ ලොකු අයියාගේ වයිෆ්ට ගොඩාක් ආදරේ. අනිත් අයට ආදරේ නැතුව නෙමෙයි, අනිත් අයියලාගේ මල්ලිලාගේ වයිෆ්ලටත් එයා ගොඩාක් ආදරේ. නමුත් මගේ හස්බන්ඩ්ගේ පවුලට ඉස්සරෝම එකතු වුණු නෑනා විදියට එයාට ගොඩාක් ආදරේ එයා. හස්බන්ඩ්ටත් ඉතින් එයාගේ නෑනලා 4 දෙනාම ගොඩක් ආදරේ. කතාවෙන් දැන් ඉතින් කෑම කන වෙලාවත් හරි. බලන්නකෝ ඉතින් ඔයාලා මම අද මොනවද හදලා තියෙන්නේ කියලා. රසම රස කෑම වේලා. හැමදාමත්ම වගේ මම හදන රසම රස කහබත් එක හදලා අලකිරි හොදි, චිකන් කරි එකක්,
මැලේ අච්චාරු, වම්බටු මෝචු, කට්ලට්, ඒ වගේම සලාද එක, තව මං අඹ කරි එකකුත් හැදුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හස්බන්ඩ්ගේ බර්ත්ඩේ දවසේ මම ඉතින් කෑම ටික හදාගත්තේ. මම කියනවටත් වඩා ඇවිත් ඉන්න අයගෙන් අහගන්නකො අද මං හදලා තියෙන කෑම මේසේ තියෙන කෑමවල රස. ඉතින් පේනවනේ අගය කිරීම මට ඉතින් හරිම සතුටුයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්නට ගොඩාක් හිතවත් ඉතින් පවුල් 2-3කට කෑම ටිකකුත් දුන්නා. දැන් ඉතින් කේක් එක කපන්න තමයි හදන්නේ. මට ඉතින් මේ සැරේ තමයි කේක් එකක් හදාගන්න බැරි වුණේ. වෙනදට නම් මං එයාගේ බර්ත්ඩේ එකට හැමදාම මගේ අතින්ම තමයි කේක් එක හදන්නේ. මොකද ඉතින් මට අසනීප වෙලා හිටපු නිසා පහුගිය දවස් ටිකේ ඉතින් කේක් එකක් හදාගන්න බැරි වුණා. ඒ නිසා ඉතින් මං කඩෙන් තමයි අද කේක් එක අරගත්තේ. ඔන්න ඔය විදිහට ඉතින් කෑම කාලා ඊට පස්සේ ඉතින් කේක් එකත් කපලා ඉවර වෙලා ඒගොල්ලෝ ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ දැන්. ඇත්තටම අද දවස හස්බන්ඩ්ට හරිම සතුටු දවසක් වුණා. මේ වෙලාවේ එයාගේ සහෝදරයෝ ලංකාවේ කවුරුත් හිටියේ නැති වුණාට එයාට ඉතින් හැමෝම අද විශ් කරා. ඒ වගේම එයාට ඉතින් තෑගිත් එවලා තිබුණා. හස්බන්ඩ්ට මේ ලැබුවේ අවුරුදු 59. හස්බන්ඩ්ගේ පොඩි මල්ලි අද කතා කරපු වෙලාවේ කිව්වේ ඔයාගේ 60 වෙනි බර්ත්ඩේ එකට නම් මම ලංකාවට එනවා කියලා. ඉතින් හස්බන්ඩ්ට ඒකට හරිම සතුටුයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි දෙන්නට තෑගිත් ගෙනත් දීලා අපි දෙන්නව අද දවස සතුටින් තියපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ආදරෙයි ඔයාලා හැමෝටම. ඉතින් බලමු අද අපි දෙන්නට මොනවද ගෙනත් දුන්න තෑගි ටික කියලා. මේ ඉතින් හස්බන්ඩ් ආසම කරන දේවල් තමයි එයාට ගෙනත් දීලා තියෙන්නේ. පේනවනේ චොක්ලට්. මේ තියෙන්නේ මට ගෙනාපු තෑගි, ඇඳුම්, සෙරෙප්පු දෙකක්, ලස්සන කරාබු දෙකක්, ඒ වගේම පර්ෆියුම් එකක්. තව ඉතින් මට අවශ්‍ය කරන දේවල් ගොඩක් ගෙනල්ලා තිබුණා. ලස්සන බෑග් එකක්, මේකප් බඩු ටිකක්, ඒ වගේම හොඳ ලස්සන ලොකු බෑග් එකකුත් මට ගෙනල්ලා තිබුණා. ඉතින් හරිම සතුටුයි ඉතින් අපි දෙන්නට අද දවස. ඉතින් thank you රේණු අක්කා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දවස අද ගෙවුනේ.
මම හිතනවා අදත් මගේ මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා ආදරෙන් එකතු වෙන්න ඇති කියලා. එහෙමනම් අදත් මගේ මේ වීඩියෝ එකත් එක්ක ආදරෙන් එකතු වුණු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙමත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු. ඔයාලට මම ගොඩාක් ආදරෙයි. මම දිව්රුක්ෂි.